මිනසන් කොනිචිවා. ඉතින් අද අපි ජපන් භාෂාවේ ප්‍රශ්නවාචක පද මොනවද කියලා කතා කරමු. ඉතින් ප්‍රශ්නවාචක පද අපිට ග්‍රැමර් පාඩම් වලදී ඒ වගේම කතා කරනකොට ඔය හැම අවස්ථාවකදීම වැදගත් වෙනවා මේ ප්‍රශ්නවාචක පද. ඉතින් ඕන ප්‍රශ්නවාචක පද ටික ඔක්කොම එකට එන්න මාත් එක්ක ඉගෙන ගන්න. ඉතින් අපි පළවෙනියටම ඉගෙන ගන්න ප්‍රශ්නවාචක පදේ තමයි දොරේ කියන ප්‍රශ්නවාචක පදේ. දොරේ. දොරේ කියන්නේ කෝකද? දොරේ කියන්නේ කෝකද? කෝකද? දොරේ. දොරේ. දොරේගා උදාහරණයක් මම කියන්න. දොරේගා අනතන හොන්දෙස්කා? දොරේගා අනතන හොන්දෙස්කා? කොයිකද ඔයාගේ පොත? එතකොට දොරේ කියන්නේ කෝකද කියන එක. දෙවෙනි වචනය දොකෝ. හොඳයි. දොකෝ කියන්නේ කොහේද? දොකෝ කියන්නේ කොහේද? අපි හිතමුකෝ දයිගකවා දොකෝ දෙස්කා? දයිගකවා දොකෝ දෙස්කා? දයිගකෝ කියන්නේ විශ්වවිද්‍යාලය. එතකොට දයිගකවා දොකෝ දෙස්කා? දොකෝ දෙස්කා? ඒ කියන්නේ දොකෝ දෙස්කා කියන්නේ කොහෙද? එතකොට විශ්වවිද්‍යාලය කොහේද? ඊළඟට අපිට තුන්වෙනියට ඉගෙන ගන්න පුළුවන් නනි නැත්තම් නන්. නනි නැත්තම් නන්. මේක ගොඩාක් තැන්වලදී භාවිතා වෙන ප්‍රශ්නවාචක පදයක් විදිහට ගන්න පුළුවන්. නනි නැත්තම් නන් කියන එක මොකක්ද කියන අදහසට පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමුකෝ මේක මොකක්ද? මේක මොකක්ද? කොරේවා නන් දෙස්කා? කොරේවා නන් දෙස්කා? නන් දෙස්කා. එතකොට නන් කියන්නේ මොකක්ද කියන එක. ඊළඟ එක ඉත්ස්. ඉත්ස් කියන්නේ කවදද? කවදද? ඉත්ස් ඉත්ස් තංජෝබිවා ඉත්ස් දෙස්කා? තංජෝබිවා ඉත්ස් දෙස්කා? උපන්දිනය කවදද? තංජෝබිවා ඉත්ස් දෙස්කා? ඉත්ස් කියන්නේ කවදද කියන එක. ඊළඟට මිලක් අහනකොට අපි පාවිච්චි කරන ඉකුරා. 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 අපි අහමුකෝ මේකේ මිල කීයද? කොරේ ඉකුරා දෙස්කා? කොරේ ඉකුරා දෙස්කා? මේකේ මිල කීයද? ඒතර ඉකුරා කියන්නේ මිල කීයද කියන එක. එතකොට අපි දොරේ, දොකෝ, නනි, ඉත්ස්, ඉකුරා කියන ප්‍රශ්නවාචක පද ටික දැනට ඉගෙනගෙන තියෙනවා. ඊළඟ එක දෝ. දෝ. දෝ කොහොමද? දෝ කියන්නේ කොහොමද? අපි හිතමුකෝ කොරේ දෝ දෙස්කා? කොරේ දෝ දෙස්කා? මේක කොහොමද? කොරේ දෝ දෙස්කා? කොරේ දෝ දෙස්කා? දෝ දෙස්කා කියන්නේ කොහොමද කියන එක. දෝ දෙස්කා. ඊළඟ එක අපි ඉගෙන ගන්න 7 වෙනි වචනය තමයි නන්යෝබි. දවස කවදද? නන්යෝබි. නන්යෝබි අපි යෝබි දානවා සතියේ දින ගණන් කරනකොට. එතකොට සතියේ දවස අද කවදද කියලා ප්‍රශ්නේ අහනකොට ප්‍රශ්නවාචකයේ විදිහට මේ නන්යෝබි කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. අපි හිතමුකෝ කියෝවා නන්යෝබි දෙස්කා? කියෝවා නන්යෝබි දෙස්කා? ඒකේ තේරුම තමයි අද දවස කවදද කියන එක. ඊළඟ එක ඊළඟ ප්‍රශ්නවාචකයේ තමයි අපි ඉගෙන ගන්න නංජි. නංජි වේලාව කීයද? දැන් අපි කියනවා දැන් වේලාව කීයද? එතකොට දැන් වේලාව කීයද අහනකොට කොහොමද අහන්නේ? ඉමා නංජි දෙස්කා? ඉමා නංජි දෙස්කා? ඉමා නංජි දෙස්කා? එතකොට නංජි දෙස්කා කියලා කියන්නේ දැන් වෙලාව කීයද කියන එක. ඊළඟ ප්‍රශ්නවාචකය තමයි අපි ඉගෙන ගන්න දොනෝ. දොනෝ
දොනෝ කියන්නේ මොන. මොන. ඒ කියන්නේ දොනෝ. අපි හිතමුකෝ දොනොහොන්ගා අනතනෝ දෙස්කා. දොනොහොන්ගා අනතනෝ දෙස්කා. මොන පොතද ඔයාගේ. එතකොට අන්න ඒ වගේ වෙලාවට මේ දොනෝ කියන වචනය අපිට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් ඉගෙන ගන්න ප්‍රශ්නවාචක පදය තමයි මේ දරි කියන එක. දරි කියන්නේ කවුද? අපි හිතමුකෝ අර පුද්ගලයා කවුද වගේ කියනකොට අපි කියනවා අනොහිතෝවා දරෙදෙස්කා. අනොහිතෝවා දරෙදෙස්කා. එතකොට දරෙදෙස්කා කියන්නේ කවුද කියන එක. එතකොට ඔය තේරුම් ගන්න පහසුවට තමයි මම උදාහරණ වාක්‍යයකුත් කිව්වේ. එතකොට ඔයාලා මෙන්න මේ ප්‍රශ්නවාචක පද 10 හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලට කතා කරද්දි වාක්‍යයක් හදද්දි ඒක ගොඩක් පහසුවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.